එතකොට කියන්න තියෙන්නේ මුලින් ඉඳන් පන්තියේ වැට්ටික් කරොත් වරදින්න දෙයක් නැහැ. බයෝමැස් දෙකම කරන්න බෑද තමයි. සමහර ළමයි ඉන්නවා කොච්චර කිව්වත් දැන් මේ පන්තියේ මුල ඉඳන් ඇවිල්ලා හැබැයි කිසි වැඩක් කරලා නැහැ. හෝම්වර්ක් ඩිස්කෂන් බලලා නැහැ, මුකුත් නැහැ. 25 පන්ති ඉවර වෙන දවසේ ස්ටේජ් එකට මාත් එක්කම ලහිරු සර් ස්ටේජ් එකට නැග්ගාම අහනවා මේ කවුද මේ සර්? ඊට පස්සේ A level වලට ගිහිල්ලා ඉඳගෙන MCQ 12යි සර් කියලා කියනවා විදිහ. එහෙම පාස් වෙනවා විභාග. වැඩ කරොත් පාස් වෙයි, වැඩ නොකරොත් ෆේල් වෙයි. කොළඹ යුනිවර්සිටි එකේ කම්පියුටර් සයන්ස් ඩිග්‍රී එක හොඳ නැද්ද? හොඳයි. කොළඹ CS කියන්නේ හොඳයි. IT කරන ළමයින්ට එම හොඳ chance එකක් ඒක. කොළඹ මැත්ස් එක ICT කරන ළමයින්ට තියෙන හොඳම chance එක කොළඹ CS උයි මොරටුව AI. ඔය ඩිග්‍රී එකක් කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි. දැන් 2025 MCQ පේපර් එක ගිය සිකුරාදා තිබ්බා. essay පේපර් එක හෙට තියෙනවා. නමුත් ෆිසික්ස් පේපර් එකේ ඇත්තටම ක්‍රිටිකල්ම පේපර් එක MCQ එක. මොකද එක එක පේපර්ස් තියෙනවා. දැන් ඔයාලා මුලින් ඉඳන් මේවා ගැන දැනගන්න ඕනේ. අන්තිම කාලේ මේවා දැනගෙන වැඩක් නැහැ. මුලින් ඉඳන්ම තේරුම් ගත්තොත් තමයි හොඳ. දැන් එක එක සබ්ජෙක්ට් වල තියෙනවා A පාස් එකකට යන්න ඕනේ MCQ ලකුණු ගණන් කියලා જાතියක් දල වශයෙන්. ඒ කියන්නේ අපි නීතියක් නෙමෙයි. සාමාන්‍ය එක එක සබ්ජෙක්ට් එකකට එන්නේ මෙන්න මේ ලකුණු ගානක් MCQ වලට තිබ්බොත් කියලා නීතියක් තියෙනවා. නීතියක් නෙමෙයි රීතියක් තියෙනවා. දැන් බයෝ වගේ සබ්ජෙක්ට් එකකට ඒකක් එන්නේ MCQ 44ක් විතර තියෙනවා නම්. හරි. හේතුව එසේ බයෝ වල එසේ එකේ ලකුණු 50න් 50 ගන්න අමාරුයි. ගොඩක් අමාරුයි 50න් 50 ගන්න. ඒ නිසා ගන්න ලකුණක් ගන්න වෙන්නේ MCQ එකෙන්. ෆිසික්ස් ගත්තාම ෆිසික්ස් වල MCQ 31ටත් ඒ අපු ළමයි ඕන තරම් ඉන්නවා. 31ට 44 කියන්නේ ඉතින් ලෙජන්ඩ්. හරි. ෆිසික්ස් වල 50 ගත්තේ උනුත් ඉන්නවා. 50 ගන්න උනුත් ඉන්නද මේ පාරත් ඉන්න 3-4 දෙනෙක්. අපේ පන්ති විතරක්ම. ඒතකොට දැන් එක එක සබ්ජෙක්ට් එකේ දෙන කෙමිස්ට්‍රි වල සාමාන්‍යයෙන් 40ක් 39ක් තමයි තියෙන්න ඕනේ. එතකොට ඒ නිසා දැන් ෆිසික්ස් පේපර් එක ගත්තාම ෆිසික්ස් වල අමාරු දේ ඇත්තටම MCQ එක. මොකද එසේ එකෙන් EC ලකුණු ගන්න පුළුවන්. ඒකයි ඒකේ අවසාන වශයෙන් කියන්නේ. එසේ එකේ ලකුණු ලේසි. MCQ ලකුණු තමයි අමාරු. ඔය එසේ 8ක් තියෙනවා. 8න් 4යි ලියන්න තියෙන්නේ. අපිට සියලුම සබ්ජෙක්ට් වලින් වැඩිපුරම තෝරා ගැනීමක් තියෙන සබ්ජෙක්ට් තමයි ෆිසික්ස්. 8ක් තියෙනවා. 8න් 4යි ලියන්න තියෙන්නේ. දැන් කම්බයින් ගත්තොත් 7ක් තියෙනවා. 7න් 5 ලියන්න ඕනේ. ඇප්ලයිඩ් සහ අපියෝ ගත්තාම 7ක් තියෙන 7න් 5 ලියන්න ඕනේ. එතකොට ෆිසික්ස් වල 8ක් තියෙන 8න් 4යි ලියන්න ඕනේ. එතකොට එසේ එක සාමාන්‍ය ලිව් හැකි ෆිසික්ස් වල. හරිද? ඒ කියන්නේ එහෙම ලොකු අමාරුවක් නැහැ. ටික වැඩ කරපු ළමයින්ට එහෙම ලොකු දෙයක් නැහැ. MCQ එක තමයි ක්‍රිටිකල් දේ. හරි? MCQ එක තමයි ක්‍රිටිකල් දේ. එතකොට MCQ එක ඉවරයිනේ. සිකුරාදා තිබ්බේ. ඒතර සාමාන්‍යයෙන් ඔයාලා දකින්න ඇති අයියලා කරන් අහලා බලන්න 2025 අයියලා කර ඉන්නවා නම් පේපර් එක මොනතරමට අපේ විභාගයට අපේ පේපර්ස් වලට ආසන්නව තිබුණාද කියලා වැඩ කරපු ඕනෙම කෙනෙක්. දැන් මෙහෙමයි සාමාන්‍යයෙන් 25 ගත්තොත් අපේ ළමයි 10000ක් විතර හිටියා. බැච් එකේ 10000ක් විතර හිටියා. ඔය 10000න් ඒ 10000ක් එනවද? එන්නේ නැහැ. ලංකාවට මේ තියෙන්නේ 3500 4000. ලංකාවට. දැන් ඒ වුණාට හැම වෙලාවෙම අපි ළඟ වැඩි මේ තියෙනවා. ප්‍රශ්නේ තමයි මේ සිද්ධිය තමයි හැබැයි ඔය MCQ 50 ගත්තාම ඔය MCQ 50න් 35ක් 40ක් වෙන්නම අන්තිම ප්‍රශ්න පත්‍රවල විතරක්ම පන්තිය කතා කරපු ඒවා එහෙම්මමයි. මුලින් ඉඳන් වැඩ කරපු ළමයට 50න් 50 කියන්නේ easy. හරි. කිසිම එකම එක පොයින්ට් එකක්වත් නැහැ. අපේ පන්තියේ ළමයට අලුත් දෙයක් වෙන පොයින්ට් එකක්. කිසිම පොයින්ට් එකක් නැහැ අලුත් දෙයක් වෙන පොයින්ට් එකක්. හරි. එකක්වත් නැහැ. මම මෙන්න මේක මේ ගුරු මේ පන්ති ඉගෙනුවේ නෑනේ. අපිට වැඩි කතා කරේ නෑ. සියලු දේවල් දෙතුන් පාර හොඳට පැහැදිලි කරලා කතා කරලා රිවයිස් කරලා පේපර්ස් වලදී මේ පේපර් පොයින්ට්ස් නැවත රිවයිස් කරලා කියපු පොයින්ට්ස්. ඒතර පේපර් එකේ දිවිච්ච ඒවා අපේ අන්තිම පේපර් සෙට් එකේ දිවිච්ච ඒවත් එක සංසන්දනය කරලා ඊයේ MCQ 32ක් දැම්මා. මම දකින්නදී ඒක. ඊයේ 27 channel එකකට දැම්මා, Facebook දැම්මා. එතකොට කෙලින්ම අරක තියෙනවා මේ විදිහටම කොහොමද ඇවිල්ලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ කිසිම පොයින්ට් එකක් නැහැ අපේ ළමයට ලියන්න බැරි වෙන. අපේ පන්තියේ වැඩ ටික කරලා ගියා නම්
ඊසිම ඊසි 50 ගත්තා. එදා මෙදා අතර ඉතිහාසයේ කවදාවත් ඇවිල්ලා නැති ප්‍රශ්න ජාති 3ක් විතරක් තිබ්බ පේපර් එකේ. ඒ ප්‍රශ්න තුනෙන් තුනම අපේ පන්තිය ඇතුලේ කතා කරලා තියෙනවා. එකකට මේ ඔයාලා මුල් කාලේ වගේ 25 ළමයින්ගේ නිකමට ඔන්නම් ඔය යාන්ත්‍රික විද්‍යාව නෝට් එකක් අරන් බලන්න කිසිම ගුරුවරයෙක් කිසිම කවදාවත්ම කරලා නැති පාට් එකක් අර බාලකයක් උඩ ඇවිදිද්දී ප්‍රතික්‍රියාව වෙනස් වෙන ප්‍රස්ථාරය නිර්මාණය කරන අසම්මිතික බාලකයක ප්‍රතික්‍රියාව වෙනස් වෙන ප්‍රස්ථාරය. ඒ ප්‍රස්ථාරේ පන්තියේ උගන්වලා නෝට් එක දීලා තියෙනවා අපි. කිසිම ගුරුවරෙන් කිසිම විදිහකින් කරලා නැහැ. ඕනෑම ගුරුවරගේ නෝට් එකක් අරන් බලන්න පුළුවන්. කරලා නැහැ. අපේ නෝට් එකක් අරන් බලන්න පුළුවන් කරලා තියෙනවා. ප්‍රස්ථාරේ පන්තිය ඇඳලා තියෙනවා ඒක. ඒකේ පාන හැමමයි කෙලින්ම. හරි. එතකොට කියන්න තියෙන්නේ මුලින් ඉඳන් පන්තියේ වැට්ටික් කරොත් වරදින්න දෙයක් නැහැ. 50ට අඩු වෙන්න බෑ ලකෝ. සරලව. ඉච්චරට ෂුවර් පිට කියන්නේ. හරි. හැබැයි ඉතින් ඔය කවුරු කොහොමද? ඒ තමයි අර පර්ෆෙක්ෂන් නේ තියෙන්නේ. ඒ කියන්නේ හරියටම කරොත් හරි. හැබැයි ඉතින් කවුරුවත් හරියටම කරන්නේ නැහැ. ඒ කියන්නේ කවුරුවත් එහෙම ගානට ඩිසිප්ලින් තියාගෙන පිළිවෙලට වැඩ කරගෙන යන්නේ නැහැ. එහෙම ඉන්නවා 3-4 දෙනෙක් ඉන්නවා. නමුත් මැද්දෙන් ට්‍රැක් පයින්නේ උන් තමයි ඉන්නේ. ඒතොර අන්න ඒකයි ප්‍රශ්නේ. නැත්තම් ඒ 10,000ම ගන්නත් තිබ්බා. ළමයි වැඩ කරන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. සමහර ළමයි ඉන්නවා කොච්චර කිව්වත් දැන් මේ පන්තියේ මුල ඉඳන් ඇවිල්ලා. හැබැයි කිසි වැඩක් කරලා නැහැ. හෝම්වර්ක් ඩිස්කෂන් බලලා නැහැ. මුකුත් නැහැ. දැන් 25 ළමයින්ට මුලින් ඉඳන්ම හෝම්වර්ක් ඩිස්කෂන් කියලා එකක් කරා. 25 පන්ති ඉවර වෙන දවසේ ස්ටේජ් එකට මාත් එක්කම ලහිරු සර් ස්ටේජ් එකට නැග්ගාම අහනවා මේ කවුද මේ සර්? ඉතින් හිතන්නකෝ ජීවිතේට හෝම්වර්ක් ඩිස්කෂන් එකක් බලලා නැහැනේ. අවුරුදු 2කමාරක් තිස්සේ. එහෙම වුන් ඉන්නවා. ඊට පස්සේ A level වලට ගිහිල්ලා ඉඳගෙන MCQ 12යි සර් කියලා කියනවා විදිහට. මොකද කරන්නේ? බෝධි පූජා ප්‍රශ්න මම කලින් කිව්වා. වැඩ කරන්නේ නැහැ. ඔහේ ඉන්නවා. ඇවිල්ලා ඒ කෙමිස්ට්‍රිත් උඩ 12යි බයෝ 11යි එහෙම. කිසි පන්තියක කිසි වැඩක් කරලා නැහැ. ඉතින් එහෙම වුණොත් ඉන්නවා. ඉතින් කලින්ම කියන්න ඕනේ. පන්තියක් ඇතුලේ හොඳට පාස් වෙන උන් ඉන්නවා හොඳට ෆේල් වෙන උන් ඉන්නවා. මම කවදාවත් කියලා නැහැ මේ අපේ පන්තියේ ළමයි ඔක්කොම තමයි පාස් වෙනවා. එහෙම පාස් වෙනවා විභාග. වැඩ කරොත් පාස් වෙයි, වැඩ නොකරොත් ෆේල් වෙයි. හරි. හැබැයි ඉතින් කියන්න සතුටුයි අපේ টপ ලිස්ට් වල හිටපු නැති ළමයි පවා. එහෙනම් টপ ලිස්ට් එක නම අරින්න අපේ පන්තියේ. টপ ලිස්ට් වල හිටපු නැති ළමයි පවා මාර හොඳ MCQ ගණන් ගහලා තියෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ පළවෙනි දැන් මේ රොටරියේ පළවෙනි 20 ඇතුළත නැති ළමයි ඉන්නවා. පළවෙනි 100 ඇතුළත නැති ළමයි ඉන්නවා. රැන්ඩම්ලි හුවොත් MCQ 45 46යි. හරි. ඒ නිසා අර ඉතින් টপ ලිස්ට් උන් ඊට වඩා හොඳයි ඇත්තටම. টপ ලිස්ට් හිටපු නැති උන් බව හැම හොඳට MCQ මාක් ස්කෝර් කරලා තියෙනවා. ඒ හින්දා කියන වැඩ ටික කරොත් වරදින්න දෙයක් නැහැ. හැබැයි කියන වැඩ ටික කරන්න. මොකද අවශ්‍යම දේවල් ටික තමයි කරන්නේ. හරි. ඒ නිසා හරියට කරන්න. ඊට පස්සේ මම ওই ගෙසින්ස් කියලා අරවා මේවා විශේෂයෙන් අන්තිමට මේ විභාගයට එන ඒවා දෙනවා කියලා එහෙම කරන්නේ නැහැ මං. ඒක කරන පන්තිය කරන ටික තමයි. මම විශේෂයෙන් අර එන ඒවා දෙන්නේ නැහැ. මම දෙන ඒවා තමයි එන්නේ. හරිද? ඒ හින්දා අර විශේෂයෙන් ආයි මේක තමයි කියලා එහෙම එකක් නැහැ. වැඩ කරන්න හරියට. මුලින් ඉඳන් වැඩ කරත් දෙයක් නැහැ. දැන් මේන් එක්සෑම් එක හෙට සිට ආරම්භේ නේද? කැමති වෙලාවක ලියන්න. අද රෙජිස්ට්‍රේෂන් තියෙනවනේ දාලා 8ට. එතකොට මේ සුදුසු වෙලාවක Tamanට පහසු වෙලාවක වෙල් ටයිම් ස්ලොට් එකේ දාගෙන ලියන්න. උපරිමයක් කරන්න. හැබැයි මෙහෙමයි. දැන් හිතන්නකෝ Tamanට වැඩ පොඩ්ඩක් මිස් වෙලා තියෙනවා, වැඩ අවුල් වෙලා තියෙනවා කියලා. ඒවා දන්නවා කියලා හිතන්නකෝ ලිව්වොත් මට ලකුණු 50න් එහා නම් ගන්න බෑ කියලා වට හිතනවා කියලා හිතන්නකෝ. එහෙනම් මොකද කරන්න ඕනේ? එහෙනම් උදේම ඇවිල්ලා අනිවාර්යෙන් ලියන්න. ලියලා බින්දුවක් ගන්න. මම ඉස්ටාර්ටින් ළමයින්ට කියලා තියෙන්නේ බින්දුව දානකොට ලස්සනට දාන්න කියලා. ඒ කියන්නේ Tamanට මේ තමන්ව මැනෙන දේ මිස් කරන්න එපා. දැන් තමන්ව මැනෙන්න යන්නේ මෙතනින්. ඕ මැනෙන්න යන්නේ. ඔන්න සමහරුගේ හිත රිදෙන්න යනවා, සමහරුගේ හිත සතුට වෙන්න යනවා. සතුට නම් වෙන එකක් නෑ කකා. මේ එහෙම වෙනවනේ. එතකොට අර මට ඕනේ මේ රිදෙන කට්ටියගේ හිත දැම්මම රිදෙන්න. නැත්තම් ඔයාලා පාඩම් කරන්නේ නෑනේ.
නැත්තම් ඔයාලා වැඩ කරන්නේ නැත්තම් ඔහේ ඉන්නවා. තව අවුරුද්දකුත් කාලය කියන මාර ඉක්මනට ගෙවෙනවනේ. තව අවුරුද්දකට පස්සෙත් ඔතනමයි. ඒ ඉතින් මේ පන්ති වල නෝට් වල භාග නැහැ. හිස් තැන් තියලා. හරි මයික්‍රොමීටර් ස්ක්‍රූ පාමානේ අදින්න තියපු තිස්තර තාම එහෙමයි. එහෙම ඉන්නවා. හරි. මොන බැලුවම කිව්වේ? එතකොට මේ හරියට පිළිවෙලකට වැඩ ටික කරන්න කියලා විතරයි කියන්නේ. ඇති දෙයක් නැහැ මේ විභාගේ මාර ලේසි. පුදුම ලේසියක් තියෙන මේ විභාගය ඇත්තටම කියන්නේ. ඒක නෙමෙයි. A level කියන එක්සෑම් එක මම නම් හිතන්නේ මිනිස්සුන්ට ජීවිතේ හැමෙන් ලේසි විභාගය. ඇයි? අවුරුදු දෙකක් විභාගෙට දීලා අවුරුදු දෙකමාරක් දීලා පේපර් 3ක් ලියන්න දෙන්නේ. මොකද්ද? කැම්පස් වල ඔය වගේ කන්ටෙන්ට් එක මාස 6න් 6ට විභාග තියෙනවා. ඔය වගේ කන්ටෙන්ට් එකක් මාස 6න් 6ට විභාග තියෙනවා. කැම්පස් වල. ඕවා විභාගද අවුරුදු දෙකමාරක් තියෙනවා. හරියට වැඩ කරලා පේපර්ස් ටික කරලා පන්ති වල කියන දේවල් ටික ඉගෙනගෙන හෝම්වර්ක් ටික පිළිවෙල කරලා එන ළමයට ගේමන්න නැතුව 100 3ක් දැම්ම හැකි. අපි හිතමු බයෝ වලට එකක් අඩු වෙනවා කියලා 100යි 99ක් දැම්ම හැකි. ඇත්තටම කියන්නේ කැම්පස් එක්සෑම් වල මේ කන්ටෙන්ට් එකට සමාන කන්ටෙන්ට් එකක් මාස 6න් 6ට එක්සෑම් එකේ තියෙනවා. මේක කිසි කන්ටෙන්ට් එකක් නෑ නේ පොඩ්ඩනේ තියෙන්නේ. කෙමිස්ට්‍රියම සති يعني කෙමිස්ට්‍රියම හරියට වැඩ කරා නම් එක දිගට මාස 3ක් විතර වැඩ කරා නම් අර 100න් 105ක් විතර දැම්ම හැකි. එච්චර ලේසි. මම මේ කියන්නේ මේ ඔක්කොම ටික නවත්තලා අන්තිමට මාස 3ක් විතර වෙන කෙමිස්ට්‍රි වැඩ ගන්න කියලා නෙමෙයි. මං කියන්නේ එච්චර පොඩි දෙයක් තියෙන්නේ මෙතන කරන්න. ඔයාලා හිතන් ඉන්නවා නම් මේ A level කියන්නේ මාරාමාරු එක්සෑම් එකක් කියලා මොරටුවේ ෆස්ට් ඩේ එකේ එහෙම අර සිලෙක්ෂන් එක්සෑම් ලියලා බලන්නකෝ අම්මට සිරි වෙනවා. හරි. ෆස්ට් ඩේ එකේ මොරටුවට ගියාට පස්සේ පළවෙනි අවුරුද්දේ දිනවා මේ ෆස්ට් සෙමෙස්ටර් එක ඉවරලා එක්සෑම් එකක් ඒකෙන් තමයි ෆීල්ඩ් වලට කඩන්නේ. මොනවටද යන්නේ කියන්නේ සිවිල්ද මෙකැනිකල්ද ඒවා පල්ලෙහෙන් තියෙන්නේ. ඉලෙක්ට්‍රිකල් ට්‍රොනික් උඩින් තියෙන්නේ. ඊට පස්සේ මැද්දෙන් තියෙනවා CS කම්පියුටර් සයන්ස් ඉංජිනේරින්. ඒ ටික දැන් මේ පාර ගත්තොත් එහෙම අවසාන ස්ටෑන්ඩින් එකේ තිබ්බේ ට්‍රොනික්ට්‍රිකල්. ඊට පස්සේ මම මේ ඔක්කොම පිළිවෙලට නෙමෙයි නිකන් දල වශයෙන් ලියන්නේ. හරි. CSC මෙක් එක ඊට පස්සේ සිවිල් මැටීරියල් කෙමිකල් කොහොම තමයි තිබ්බේ මේ පාර පිළිවෙලට 7 ලියන්න පුළුවන්. මම නිකන් 3කට බෙදලා ලියලා තියෙනවා. ට්‍රොනික්ට්‍රිකල් දෙක තමයි සුපිරිම රිසල්ට්ස් ටික යන්නේ. මේක ඇතුලේ තමයි ඇතුලේ කැඩලා තියෙන්නේ බයෝ මෙඩිකල් අරවා මේවට. හරි. ඊට පස්සේ කම්පියුටර් සයන්ස් ඉංජිනේරින් කියන එක ඉස්සර උඩින් තිබ්බා. දැන් දෙවෙනියට තියෙන්නේ. මොකද ප්‍රශ්නයක් තියෙනවනේ දැන් නේ ඔයාලා දන්නවනේ ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා වැඩි. ලංකාවේ ලෝකේ වැඩි පොඩ්ඩක් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා. ලංකාවෙන් දවස් අවුරුද්දට 12000ක් අවුට් වෙනවා. සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කියලා නම තියෙනවා. හරිද? ඔව් ඉතින් මොරටුවෙන් අවුට් වෙන්නේ 200යි. ඒතර කට්ටිය ඉතින් හරිද? ඊළඟට මේ ඒතර 11800 ඉතින් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා කියලා හිතාගෙන ඉන්නවා. හරිද? ඊට පස්සේ මේ ඒ නිසා පොඩ ඒ ෆීල්ඩ් එකේ දැන් මෙහෙමනේ වැඩේ. දැන් ඔය නිකන් ඔයාලට දැනගන්න ඕනින්ද කියන්නේ. දැන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ඔයා කරන්න ඉන්නව නම් දැන් නම් ඇත්තටම කරන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. හරිද? ඒකට හේතුව if and only කියන්නේ ඔයා මොරටුව කම්පියුටර් සයන්ස් ඉංජිනේරින් නම් විතරක් කරන්න වගේ එකක් තමයි මට කියන්න තියෙන්නේ. ඒක අවුලක් නැහැ කොහොමද? ලංකාව විතර වෙන්නේ නැහැ කවුරුවත්. දැන් සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් කියන එක විහිළුවක් කරලා තියෙන්නේ. හරි. නිකන් අර කැමති කැම්පස් දාගෙන එක එක දවසට එක එක නම ඒ කැම්පස් එකට තියෙන්නේ ABCD කැම්පස් CCTV කැම්පස් කියලා එහෙම දාගන්නවා. දාගෙන සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් අවුරුදු 4න් අවුරුදු 3න් අවුරුදු 2න් අවුරුද්දෙන් මාස 6න් සති 3න් හෙට උදේ වෙනකොට එහෙම තියෙනවා. හරි. ඉතින් එහෙම 12000ක් අවුට් වෙනවා. ඉතින් ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රශ්නයක් තියෙනවා දැන් මුන් මාර ගොඩක් ඉන්නවනේ. දැන් ඕක ඇතුලේ කවුද ඇත්තටම වැඩෝ? නැත්තේ කවුද කියලා ෆිල්ටර් කරගන්න බෑ. මොරටුවේ ටික පැත්තකින් තියන්නකො කොහොමද ජෙනුයින් නේ.
හරි උන් ටික කොහොමද ලංකාවේ ජොබ් බලාගෙන ඉන්නෙත් නැහැ. උන් ගියා ඉවර වෙච්චෙම ඉවරයි. ඒක තුන් ආයි හොයන්න වෙන්නේ නැහැ. අනිත් ටික ගන්නකො. එතකොට ඔය ඩිග්‍රී එක හොයේ Tamanට තියෙන මොකක්ද ඒ software engineering qualification එකකින් වැඩක් නැහැ. ඉතින් එතනින් පස්සේ උන්ගෙන් වැඩ කරගෙන තමයි බලන්න වෙන්නේ මූ මොන වැට්ටෙද්ද කියලා. software engineering degree තියෙන උන් මන් දන්නේ උන් ඉන්නවා Excel තමයි කරන්නේ. software engineer senior software engineer පඩිය 38500යි. ඇත්තටම කියන්නේ ඒ නිසා ඒ උගලට හොයන්න එපා. මොකද නම දැන් තියෙන senior software engineer ඒ වුණාට තමට ස්කිල් එකක් නැත්තම් නිකන් ඔය කම්පියුටර් එක සුද්ධ කරනවා වගේ තමයි යන්න වෙන්නේ. ඒ නිසා ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් එක්ක තමයි CSE පොඩ පල්ලෙහාට ගිහලා තියෙන්නේ. නැත්නම් ඒක ඊටම හොඳ ඉන්ඩස්ට්‍රි එකක්. මෙකැනිකල්, සිවිල් ඉස්සර උඩ තිබ්බා දැන් යට තියෙන්නේ අර කන්ස්ට්‍රක්ෂන් අඩු වුණානේ කොවිඩ් වලින් පස්සේ. මේවා නැති කොහොමද හැමදාම යට තිබ්බේ ඒක නරක හින්දා නෙමෙයි. මේ ලංකාවේ කිසිම chance එකක් නැහැ මේවට. ඒ කියන්නේ ලංකාවේ කෙමිකල් ඉන්ජිනියර් කෙනෙක්ට වැඩ කරන්න තැනක් නැහැ. හොඳ තැනක් නැහැ. ලංකාවේ කෙමිකල් ඉන්ජිනියර්ස්ලා වැඩ කරන්නේ ඔය ලක්ෂ 2.5 3 පඩි වලට. ඒකයි වැඩි. එතකොට සාමාන්‍යයෙන් කෙමිකල් ඉන්ජිනියර් කෙනෙක් කියලා ලක්ෂ 30 40ක පඩියක් ගන්න ඕනේ මිනිස්සෙක්. පෙට්‍රෝලියම් ඉන්ජිනියරින් කියලා එහෙම තියෙනවා. ඒවට එහෙම ගියාට පස්සේ 30න් 40න් තමයි පඩි පටන් ගන්න මාසෙකට. හරි. එතකොට මේ දෙකට යටට වැටලා තියෙන්නේ මොකද්ද? නරක හින්දා නෙමෙයි. මැටීරියල් කියන්නේ ඒකත් ලංකාවේ නැහැ. ඒ කියන්නේ අපි මුකුත් ප්‍රොඩක්ෂන් එකක් කරන්නේ නැහැ නේ. ඉතින් අපි අපේ රටේ මොකක්වත් එහෙම ලොකු ප්‍රොඩක්ෂන් එකක් කරන්න දෙයක් නැහැ නේ. මැටීරියල් කියන්නේ එක එක පදාර්ථයන් සම්බන්ධව අධ්‍යයනය කරන ඉන්ජිනියරින් සයන්ස් එක. ඒතර ඒවා මේ හරි ඒවා චුට්ටක් යට තියෙන්නේ ඒවා නරකක් හින්දා නෙමෙයි අර ඩිමාන්ඩ් එකේ ප්‍රශ්නයක් හින්දා. කොහොමවත් මේ දෙක තමයි ඉතින් එදා මෙදා තොරින් ධම්ම හොඳම කෝසස් දෙක. මේ මොරටුවේ මේ දෙක වෙන වෙනම තියෙනවා. Tamanට කැමති එකක් තෝරගත්ත හැකි. මම තෝරගෙන තියෙන ට්‍රිගර් ඊට පස්සේ පේරාදෙණිය ගියොත් එම මේ දෙන්නම එකට තියෙන්නේ. ටොනික් ට්‍රිගර් කියලා එකක් තියෙන්නේ. අනිත් සියලුම කැම්පස් වල ජපුර රුහුණේ ගියොත් මේ දෙන්නම එකකට තියෙන්නේ. මොරටුවේ තමයි වෙන වෙනම තියෙන්නේ. ඒ විදිහට. ඊට පස්සේ මේ දැන් මං කියන්නේ මේ කියන එක්සෑම් එක තමයි ලංකාවේ මිනිස්සුන්ට ෆේස් කරන්න පුළුවන් ලොකුම එක්සෑම් එක. මට තේරෙන විදිහට. ඊට වඩා අමාරු එක්සෑම් එකක් නැහැ. ලංකාවේ පළවෙනිම අයිලන්ඩ් රෑන්ක් ඔක්කොමත් එක්ක ඒවා එක්සෑම් එක ලියන්න ඕන රෑන්ක් වෙන්න. හරි. ඊට වඩා තරංගකාරී එක්සෑම් එකක් වඩා හිතා ගන්නත් බෑ. හරිද? ඊට වඩා තරංගකාරී එක්සෑම් එක හිතා ගන්නත් බෑ. මේක තමයි එක්සෑම් එක. මේකට මොරටුවට ගියාම බලන්න මේක කොයි තරම් තරංකාරී එක්සෑම් එකක්ද කියලා ඔයාලට දාට තේරෙයි. මේවා නිකන් ජෝක්. හරි. hina යන්නේ නැති විහිළු වගේ. ඒ නිසා මේක මාර එක්සෑම් එකක් කියලා හිතන්න එපා. එකම දේ මේ පේපර් කියන්නේ මේවා තියෙන ප්‍රශ්න පට්ටම සරලයි. ඒ ලෙවල් ප්‍රශ්න කියන්නේ සරල එකෙත් සරල මේක. හැබැයි ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද ඒක එහෙම තමයි ඒ ලෙවල් ලංකාවේ තියෙන්නේ. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ. එච්චර එහෙම වෙලත් මොකද්ද ප්‍රශ්නේ? 100ට 3යි 4යි ෆිසික්ස් වලට එකක් ගන්න. කෙමිස්ට්‍රි වලට 108ක් කරේ ගන්නවා. ඒකට යල්ලේ ඊට වඩා දෙසින එක. එතකොට මොකද්ද මේ තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නේ මේ මිනිසුන්ගේ මොලේවත් මොකක්වත් නෙමේ. මිනිසුන්ගේ ඩිසිප්ලින් ප්‍රශ්නයක් තියෙනවා. කාටවත් තේරෙන්නේ නැහැ අවුරුදු දෙකක් එක දිගට මේකට වැඩ කරන්න. අවුරුදු දෙකක් එක දිගට ඔයාලා මේකට වැඩ කරොත් ඔයාට මේ 3ටම 100 දාන්න පුළුවන්. මම වගකීමෙන් කියන්නේ. මොනවද තියෙන්නේ කියන්නේ එකම ටිකක් නෙන්නේ ලර්නර්ස් එකේ විභාගය වගේ. ලර්නර්ස් එකේ විභාගය පොඩ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වර්ෂන් එකක් වගේ මේක. එකම ටිකක් එන්නේ හරියද මේ කෙමිස්ට්‍රි පේපර් වල එහෙම එකම ටික අලුත් ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ අවුරුදු 20කින් ගන්න. එකම ටිකක් එන්නේ. හැබැයි එහෙමයි කියලා සුළුවට ගන්න එපා. මොකද ඉතින් එහෙනම් ඔය කියන තරම් ලේසි නම් ඉතින් ලංකාවේ ඒ ගොඩාක් තියෙන්න දෙපෙයි. එහෙම නෑ. 100ට 3යි 4යි ඒ ගන්නෙ. ඉතින් මං කියන්නේ ප්‍රශ්නේ තමයි ඔයාලා මේක අධ්‍යයනය කරන්නේ මුල ඉඳන් වැඩ කරන්නේ මහන්සි වෙන්නේ නැහැ මේකට. හරි? අන්න ඒ විදිහට හරියට මේකට මහන්සි වුණොත් මේක නම් ඇති දෙයක්ම නැත මේ එක්සෑම් එකේ. ඇති දෙයක්ම නැත. හරි? ඇති දෙයක්ම නැත. හරි? ඒ නිසා මේන් එක්සෑම් එක සීරියස් අරන් මහන්සිලා ලියන්න. සාමාන්‍යයෙන් මම ඒක ටිකක් අමාරු කරලා තියෙන්නේ. එහෙම ලේසි වෙන්න හිත හැදෙන්න නම් පේපර් බලාපොරොත්තු වෙන්න එපා. මේ කොහොමත් ලියන්න අමාරුයි.
ගැන 90 ගානක් එහෙම හිතන්න හතේ බහර මේ එහෙම හිතන් හිටියද හිතන්න ඒක හොඳයි try එකක් දෙන්න ලියන්න අපි ටාගට් කරන්නේ පළවෙනියට 87යි all island first අපි දෙන්න බලාපොරොත්තු වෙන 87යි හරි අපි දෙන්න බලාපොරොත්තු වෙන 87යි ඊට සමගාමීව ලකුණු වෙයි තමන් වැඩ කරපු විදිහට ලකුණු වෙයි ඊට පස්සේ දැන් මේකෙන් වැඩේ අවුල් වුණා කියනකොට දැන් මේ සතිය මේන් එක්සෑම් එක ලියලා වැඩේ අවුල් වුණොත් අන්න තමන්ට ජීවිතේ ලැබිච්ච හොඳ chance එකක් නැවත පොඩ්ඩක් තැනකට වෙලා ඉඳගෙන කල්පනා කරලා බලලා මම මොනවද වරද්දාගත්තේ ඇයි මට මෙහෙම වුනේ මම බැලුවාද මම ඔක්කොම homework discussion බලලත් තියෙන්නේ සියලු from last week ටික විවරණය කරලාද මම තියෙන්නේ මම විවරණ පොත් ටික හොඳට කියවලත් තියෙන්නේ පන්ති එක දවසක්වත් කට් වෙන්නේ නැතුව ආවරණය කරගෙන තියෙන්නේ කියලා ඔන්න ඉඳගෙන හිතලා වෙච්ච වැරද්ද හදාගෙන ටර්ම් ටෙස්ට් එක හොඳට ලියන්න. ඒකයි කියන්නේ. ඒකනේ මේක දැන් තියෙන්නේ. තව දවස් 20ක් තියෙනවා ඊට පස්සේ ටර්ම් ටෙස්ට් එකට. නොවැම්බර් 22 ඉඳන් ගොඩක් ඉස්කෝල දෙසැම්බර් 10 වගේ තමයි ටර්ම් ටෙස්ට් තියෙනවා මම දන්න විදියට. නේ? එතකොට තව දවස් 20ක් තියෙනවා. ඔය දවස් 20 තමන්ට රිකවර් වෙන්න හොඳටම ඇති ටර්ම් ටෙස්ට් එක හොඳට කරන්න. ඒ අතරමැද්දෙන් මේන් එක්සෑම් එකත් ටර්ම් ටෙස්ට් එකත් අතර ටර්ම් ටෙස්ට් ටාගට් ප්‍රෝග්‍රෑම් එකක් වෙනම යනවා. විවිධ සෙමිනාර්ස් වලින් පේපර්ස් සාකච්ඡා කර ප්‍රශ්න සාකච්ඡා කර මට වෙන්න ඕන එක දෙයයි ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ ඔයාලා හොඳම ලකුණු ටික ගන්න ඕනේ. ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ හොඳම ලකුණු ටික ගන්නම ඕනේ. එච්චරයි කියන්නේ. ඊට පස්සේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එක කරනකොට ඔයාගේ ඇඟට හැබිට් එක හැදිලා නම් ගොඩම තමයි. හරි. ඒතර පාඩම් කරන ළමෙක් වෙලා. පාඩම් කරන ළමෙක් වෙන්න වෙනවා ඒ ලෙවල් වලදී. අපි අර කොල්ලෝ එහෙම කැමති නැහැ එහෙම කියනවාට පාඩම් කරන ළමෙක් වෙන්න වෙනවා ඒ ලෙවල් වලදී. ඒක තමයි ඒ ලෙවල් කරන විදිහ. එන විදිහක් නැත. හරි. එතකොට මේ වෙන විදිහක් නැත පාඩම් කරන ළමෙක් වෙන්න වෙනවා. මේක තමයි පාඩම් කරන ළමෙක් වෙන්න අවස්ථාව. මේන් එක්සෑම් එකට හොඳට පාඩම් කරන ලියන්න ලකුණු සමහරට හරියයි. සමහරට අමාරු වෙයි ලියා ගන්න. කොහොම හරි තියෙයි. හරි. කියන එහෙම මහා අමාරුවකුත් නෑ. හිතන්නකෝ මම එදා පටන් ගත්ත දවස් ඉඳන් අද වෙනකම් කරපු සියලුම වැට් ටික හරියටම කරු 100ක් ගත්තා. එහෙම කරන අඩුයි හින්දා තමයි 87ක් කියලා මම කියන්නේ. හරි. ඔක්කොම වැට් ටික හරියටම කරු 100 ගත්තා. මේන් එක්සෑම් එකට. ඇති යන්නේ. හරි. මෙච්චරකල් වෙන ක්ලාස් වලට ගිහිල්ලා දැන් මේකට ආපු ළමයි මේන් එක්සෑම් එක ලියුවට අවුල් නැද්ද ලියන්න. ඒ කියන්නේ ඇත්තම ලියන්න. මං කියන්නේ මොනවා කරත් ඔයා මෙච්චර කාලයක් ක්ලාස් ගියේ නැතත් ඔයා ලියන්න. බින්දුව හරි ගන්න. රෑන්ක් වෙන්න විශේෂයෙන්. ලංකාවේ ළමයි යම් පිරිසක් ලියයි මම දන්නේ නැහැ කියලා ඒකෙන් ඔයාලට රෑන්ක් එකක් එනවා. මේ අවුට් ඔෆ් මෙච්චරයි. 6000 ලියුවයි කියන්නේ අපි දන්නේ නැහැ ලියයිද කියලා. 6000න් ඔයා 5754 කියලා ඔයාලට රෑන්ක් එකක් එනවා. ඒතර ඔයා දන්නවා දැන් බබා හම්බෙන්න යන්නේ කියලා. හරිද? දැන් ඊට පස්සේ ඔයා වැඩ කරන්න ඊට පස්සේ. එහෙම තමයි මිනිස්සු හැදෙන්නේ. හරි? එහෙම තමයි මිනිසුන්ට වරදින්න ඕනේ හරියන්න. නෑ කොහොමත් එහෙම කියන්නේ ලකුණු අඩු වුණොත් හැදෙන්න ඔන්න ඔයගේ chance එක. ඉතින් ඒ chance එක අරන් හැදෙන්නේ නැත්තම් දෙතුන් පාරක් එහෙම කියලාත් හැදෙන්නේ නැත්තම් ඉතින් අර බෝධි පූජාමය වැඩ වලට යන්න වෙනවා. දැන් බෝධි පූජා කරලා වැඩක් නැහැ තමන් හැදෙන්න ඕනේ. එච්චරයි මොකද දෙවියෝ ලියන පේපරේ. හරි. ආගන්න. ඊළඟට පන්තියේ වැඩ පිළිවෙල නැවත පොඩක් කියනවා. යාද නිව්ටන් නියම පටන් ගන්න කරගෙන යනවා. අද සෑහෙන හොඳ පාඩයක් ආව වෙනවා. හෙට පන්තියේ බලවල ලක්ෂණ පටන් ගන්නවා. අද ටියුට් එක වලට දුන්නා බලවල ලක්ෂණ. හෙට පන්තියේ බලවල ලක්ෂණ පටන් ගන්නවා. මේ පැත්තෙන් බලවල ලක්ෂණ මේ පැත්තෙන් මේ නිව්ටන් නියම යනවා. ඒතර ආට ගානට ටර්ම් ටෙස්ට් එකම ලස්සනට ඔක්කොම ගණන් හදාගන්න පුළුවන් තත්ත්වයට අවිල්ලා තියෙනවා. අතරමැද්දෙන් එක්ස්ට්‍රා ක්ලාස් තව එකක් දාන්න වෙයි. එකක් මාසයට එකක්. ඒ කියන්නේ තියෙනවට අමතරව තව එකක්. මේ ඒක ගන්නේ ටර්ම් ටෙස්ට් ටාගට් සෙමිනාර්ස් වලට. ඒ කියන්නේ ටර්ම් ටෙස්ට් එකට හොඳට ලියන්න ඕනේ සෙමිනාර් එකට. හරි. ඊට පස්සේ හරිනේ. කොළඹ යුනිවර්සිටි එකේ කම්පියුටර් සයන්ස් ඩිග්‍රී එක හොඳ නැද්ද? හොඳයි. කොළඹ CS කියන්නේ හොඳයි. IT කරන ළමයින්ට එම හොඳ chance එකක් ඒක. කොළඹ يعني මැත්ස් එක ICT කරන ළමයින්ට තියෙන හොඳම chance එක කොළඹ CS උයි මොරටුව AI කියන කෝස් දෙක. හරි. ඒක මාර හොඳයි. සයිබර් සිකියුරිටි හොඳයි ඒක. ඒ කියන්නේ මෙහෙමයි. ඒ සයිබර් සිකියුරිටි කියන එක ඇවිල්ලා අර
කාණ්ඩ සමහර ඒවා හෙන රෙගියුලේටඩ්. ඒ කියන්නේ දැන් ඔය මොරටුවේ කැම්පස් එකේ ඩිග්‍රී එක ගත්තොත් එහෙනම් වොෂින්ටන් අකෝඩ් කියන සම්මුතියත් එක්ක තමයි යන්නේ. ඒකට පිටින් මොකුත් කැම්පස් එක ඇතුළේවත් කරන්න බෑ. ඒ කියන්නේ ඒ මොරටුවේ කැම්පස් එකේ තියෙන ඩිග්‍රිය WA වොෂින්ටන් අකෝඩ් කියන රෙකග්නයිස් ඩිග්‍රී එක. ඒ කියන්නේ ඒක ලෝකේ ඕනෙම තැනක ඔයා සුපිරි මට්ටමේ ඉංජිනේර කෙනෙක් විදිහට පිළිගන්නවා එකෙන්. ඒ වොෂින්ටන් අකෝඩ් තියෙන්නේ ඊටාම සුළු යුනිවර්සිටිස් ගන්නට විතරයි ලෝකේ. දැන් ඔයා ඇවිල්ලා අර ABCD යුනිවර්සිටි එකකින් ඇවිල්ලා නැත්නම් CCTV යුනිවර්සිටි එකකින් හරි ඔයා ඇවිල්ලා ඉංජිනේරින් ඩිග්‍රී එක අරන් ගින් ෆ්‍රාන්ස් එකට ගියොත් මේ මොකද්ද කියලා අහනවා. එහෙම මේ ඇක්‍රෙඩිටේෂන් කියලා එකක් තියෙනවා. IEA කියලා එකක් තියෙනවා. ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියර්ස් ඇලයන්ස් කියලා එකක්. අන්න ඒකේ පිළිගත්ත කෝසස් ටිකක් විතරයි ලෝකෙට තියෙන්නේ. ඉතින් එතනින් එහාට මිනිස්සු රැවටිලා කරනවා ඒ දන්නේ නැති ඒවා. අරවා මේවා. ඔය ලංකාවේ එක එක යුනිවර්සිටි වල සයිබර් සිකියුරිටි එහෙම තියෙන්නේ. ඒ කියන්නේ මම දන්නේ හොඳ ඒවාද ඇති. අනේ අර XYZ යුනිවර්සිටි වගේ එක සයිබර් සිකියුරිටි කරාම ඊට පස්සේ ඉතින් සාමාන්‍යයෙන් ඒක පෙන්ලා ගන්න වෙන්නේ ඉතින් සයිබර් නැති ඉතුරු ජොබ් එකක් තමයි. හරි. හරි. ආගන්න. සයිබර් කැලේ පොඩක් අවුලක් යනවා ඒකයි. හරි. ඊළඟට ඔය ඩිග්‍රී එකක් කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි. බයෝමැස් දෙකම කරන්න බැයිද තමයි. පුළුවන්. අපේ ගිය අවුරුද්ද කොල්ලෙක් කරා. නෑ 2022 නෙමෙයි 23 ඉරල් බැච් එකක් කරා. කලින් මුලින් කරේ බයෝ කරලා කොළඹ මෙඩිකල් ෆැකල්ටි සිලෙක්ට් වුණා. සිලෙක්ට් වෙලා මෙඩිකල් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙලා අවුරුද්දක් යනවනේ. ඒ ඊළඟ අවුරුද්දේ මැත්ස් කරලා මැත්ස් වලින් ආයි මොරටු ඉංජිනේරින් සිලෙක්ට් වුණා. වැඩක් නැහැ ඉතින් කියන්නේ තමන්ගේ ආතල් එක විතරයි විශේෂයෙන් දෙයක් නැහැ ඉතින් කියන්නේ ඒ දෙකම වුණාම ඔයාට එකපාරට NASA වගේ දෙන්නේ නැහැ එහෙම දෙන්නේ නැහැ හරි ආගන්න සදනත්තන හරි එතකොට මේ දැන් මොන ප්ලෑන් එකක් තිබ්බත් වැඩ කළ යුතුයි මහන්සි විය යුතුයි ප්ලෑන් විතරක් තිබ්බට වැඩක් නැහැ හැමෝම ප්ලෑන් කරන් ඉන්නවා මම මෙන්න මේ ඩ්‍රීම් ජොබ් එකට යනවා හරි මම එයාක්‍රාෆ්ට් ඉංජිනේර කෙනෙක් වෙනවා ඒරෝස්පේස් ඉංජිනේර කෙනෙක් වෙනවා මැරීන් ඉංජිනේර කෙනෙක් වෙනවා මෙහෙම ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා හිතාගෙන ඉන්නවා මේ හිතපු ඒවා ඉතින් ඉෂ්ට වෙනවා නම් මොනවා කරන්න වෙයිද එහෙම හරියන්නේ නැහැ ඔයා එක තැනක ඉන්නවා කීනේ තව තැනක තියෙනවා ඉතින් ඔච්චරයි කීනේ හැමදාම මෙතන තියෙයි ඔයා හැමදාම මෙතන ඉඳී ඒකට මොකක් හරි ඕනේ ඒක රීච් කරන්න දෙයක් ඔය රීච් කරන දේ තමයි ඔක ඩිසිප්ලින් එක හිමීට වැඩ කරගෙන යන්න ඕනේ හරි නැතෝ ඉතින් නැත්තම් වෙන්නේ තව අවුරුදු 3කට පස්සේ කීනේ මෙතන තියෙනවා අමතර ඉන්නවා එච්චරයි ඉතින් වැඩ කරන්න මහන්සි වෙන්න හරි වැඩ කරන්න කියලා තමයි ඉතින් මේ හැම එකෙම කියන්නේ හරිද හරි ඊළඟට ආගන්න හරි දැන් වැඩි පටන් ගන්නයි යන්නේ මම මේ විවිධ කතා ටිකක් කියන්න හේතු වෙන්නේ නිව්ටන් නියමනේ පටන් ගන්න දැන් අපි චලිතය ඉවරයි ප්‍රවේගකල් ප්‍රස්තාර කරා ඒ ගණන් ගොඩක් හදන්න තියෙනවා ටර්ම් ටෙස්ට් ඩිස්කස් මේ මොනවාද හෝම්වර්ක් ඩිස්කෂන් එකමත් හොඳට බලන්න පන්තියෙත් තව ගණන් ගොඩක් හදන්න තියෙනවා නමුත් හෝම්වර්ක් ඩිස්කෂන් එකම හොඳට බලන්න මම මේ ටිකේ පොඩ්ඩක් අර හෝම්වර්ක් ඩිස්කෂන් වලින් වැඩිපුර ගණන් හදවන්නේ මේ පැත්තේ වාගේ ටර්ම් ටෙස්ට් එක වෙද්දි වාට කිසිම කරදරයක් නැතුව අවශ්‍ය දේවල් ටික ආවරණය වෙලා තියෙන්න ඕනේ හින්දා මම නැත්තම් අද දවසේ මම ගණන් හදලා හිටියොත් එහෙම මේ ප්‍රවේගකාල ප්‍රස්තාර වලට එතකොට නිව්ටන් නියම වලින් විභාගයට එන්න පුළුවන් හින්දා තමයි එහෙම කරන්නේ නැත්තේ ඒ නිසා ගණන් හදන්නත් ඕනේ හින්දා ඒක හෝම්වර්ක් ඩිස්කෂන් වලට දාගෙන තමයි මේ ටික කරගෙන යන්නේ වැඩේ